මම අද ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්නේ මේ සීගිරිය, එතකොට දඹුල්ල, ශ්‍රීපාදය මේ විශාල කළුගලක් මේ අතර සිද්ධ වෙන පුදුමය කියන ලෝක පුදුමයක් කියලා හිගෙන හොයාගන්න බැරි කියන මේ වස්තුවක් ගැන කතා කරන්න තමයි. එතකොට මේ වීඩියෝ එක ටිකක් දිගයි හොනේ. මේ වීඩියෝ එක ටිකක් දිගයි, අවසාන වෙනකම් බලන්න. බලලා වියලා ඕගොල්ලෝ මේක ගැන හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන මට කමෙන්ට් එකක් දාන්න. මගේ විශ්වයේ හඬ කියන channel එකේ මම වීඩියෝස් ගොඩක් දාලා තිනවා. මේ වීඩියෝ ඔක්කොම බලන්න. බලලා වියලා ඕගොල්ලෝ මේ මගේ මේ ජනතාව අතර, මේ ලංකාවේ ඉන්න ජනතාව අතර කවුරුත් එකට එකතු වෙලා බලන හැම කෙනාම ಜಾති ભેදයක් නැතුව, ආගම් ભેදයක් නැතුව මට පොඩ්ඩක් උදව් කරන්න. මම ඔයගොල්ලෝ අතරට මෙතෙක් කලක් කවදාකවත් හොයාගන්න බැරි වෙච්ච, මේ දැනගන්න බැරි වෙච්ච හොඳ දැනුමක්, විශාල දැනුමක් මම ඔයගොල්ලන්ට දෙන්නම්. ඒතකොට චන්ද්‍රිකාවක් එහා ගිය, චන්ද්‍රිකාවකටත් එහා ගිය දැනුමක්. ඒ කියන්නේ මනසින් මේ යන්න පුළුවන් කියන දේ, මේ ලෝකයේ මේ නව නිර්මාණ වලට වැඩිය අතුලාන්තයට යන්න පුළුවන් කියන දේ ඔයගොල්ලන්ට පහදලා දෙන්න තමයි හදන්නේ. එතකොට මම දැන් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න හදන්නේ මේ සීගිරිය කියන ගලේ පොකුණක් තියෙනවා. එතකොට මම මේ ළඟදී වීඩියෝ එකක් දැක්කා. ඒ පොකුණට වැහි වතුර එකතු වෙනවා කියලා කතාවක් තියෙනවා. එතකොට අපිට පොකුණට වැහි වතුර එකතු වෙනවා කියන තැන ඉන්න බෑ. රජ කෙනෙක් වුවම සෙල්ලමක් නෙමෙයිනේ. රජ කෙනෙක් කියන්නේ සාමාන්‍ය මේ පරිසරයේ තියෙන ඖෂධ, මේ හොඳට ඖෂධත් එක්ක ගැවසෙන, එතකොට ලොකු ජනගහනයක් එක්ක මේ ජීවත් වෙන, එතකොට මහා විශාල දැනුමක් තියෙන කෙනෙක්. එතකොට වැහි වතුර සීගිරියේ පොකුණට වැහි වතුර එකතු වෙලා රජ කෙනෙක් සාමාන්‍ය විනෝද වෙන්නවත්, එහෙම නැත්නම් නෑමටවත් ඒක ගන්නෙ නෑ. මොකද වැහි වතුර කියන දේ මේ මහ පොළොවට වැටෙන්නේ ඇසිඩ් එකක් එක්ක. ඇසිඩ් එකක් එක්ක කියන්නේ දැන් මේක කිව්ව ගමන් අහනවා එතකොට දැන් වැවට වහින්නෙම නැද්ද කියලා. වැවට වහිනවා නැත්තේ නෑ. වැවට වහිනවා. ඒ වතුරෙන් ඇති වෙන ඇසිඩ් එක කොහොම හරි මේ පොළොවට ඇද ගන්න ඕනේ. ඒ කියන්නේ පොළොවේ ඇද ගන්න ඇසිඩ් එක තමයි මේ පොළොව කියන්නේ ඇදගෙන පොළොව විවරණය කරගෙන, පොළොව නිකන් අර අමුතු විදියට නිකන් පොළොවට තර්ජනයක් කරගෙන පොළොව පෝෂණය කරලා නැවතත් මිනිස්සු අතරට දෙන්නේ මේ වැහි වතුරෙන් එන ඇසිඩ් එක තමයි. එතකොට දැන් ඕගොල්ලන්ට මම කියනවා මේ වැහි වතුරෙන් එන ඇසිඩ් එක වතුර පොළොවට උරා ගැනීමත් එක්ක මේ මතු පිට පොළොවේ මේ මස් අතර, අපේ පස් අතර, අපේ ඇඟේ තියෙන මස් අතර වගේ පස් අතර ඒවා තැම්පත් වෙනවා. තැම්පත් වෙනකොට පොළොව මොකද වෙන්නේ? පොළොව බුරුල් වෙනවා. පොළොව බුරුල් වෙලා උඩ තියෙන දේවල් අරගෙන පොළොව ටිකින් ටික පෝෂණදායී කරන එක තමයි වැහි වතුරෙන් කෙරෙන්නේ. එතකොට දැන් ඒක එතනින් තියන්නකෝ. එතකොට අපි එහෙම ගියාම පොළොවට ආවනේ. එතකොට දැන් මේක කතාව තියෙන්නේ මේ සීගිරිය කියන ගලේ වැහි වතුර එකතු වෙලා තමයි මේ රජ්ජුරුවන්ට පොකුණ නිර්මාණය වෙන්නේ කියලා. එතකොට වැහි වතුර එකතු වෙලා පොකුණ නිර්මාණය වෙනකොට අපිට දැන් ලොකු ප්‍රශ්නයක් එනවා. වැහි වතුරත් එක්ක දැන් මේ පොකුණ කියන්නකෝ. මේ ඒ ගලේ හදලා තියෙන පොකුණ. එතකොට දැන් මේකේ තියෙන තනිකර වැහි වතුර. වැහි වතුරට මේ අහසෙන් වැටෙන ඉරු එළිය ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේ වතුර කැකෑරෙන්න පටන් ගන්නවා. මොකද මේ වතුර ගමනාන්තයක් නැහැ. මේ දැන් මේ පහදන විදිහට මේ වතුර ගමනාන්තයක් නැහැ. ගමනාන්තයක් නැතුනොත් මේ වතුර කැකෑරෙන්න ඕන. කැකෑරෙනවා කියන්නේ මේ වතුර එක්කෝ දුඟදක් කමන්න ඕන, නැත්නම් වතුර පාට වතුර වෙනස් වෙන්න ඕන, නැත්නම් මිනිස්යාට, මනුස්ස ශරීරයට ඒ වතුර වල විසක් සෙට් නිර්මාණය වෙන්න ඕන. මොකක්කෝ පැත්තක් එන්න ඕන. මොකද එක තැන තියෙන වතුරත් එක්ක මේ ඉරේ තියෙන රස්නය කළුගලේ, එතකොට ගහක් කොලක් නැතුව, ඒ කියන්නේ පරිසරයේ මුලකින්වත් සම්බන්ධකමක් නැතුව ගහකින් එන කිසිම පෝෂණයක් වතුරට එකතු නොවි මෙයා තනියම මේ ගලේ ඉන්නකොට මේ වතුර බොහොම ඉක්මනින් කැකෑරෙනවා. එතකොට මේම කැකෑරෙනකොට මේ රජ්ජුරුවන්ට මේක කවදාවත් මෙයාට මේක පොකුණක් හා සමානව හෝ වැවක් හා සමානව මෙයාට මේ වතුරේ ජීවත් වෙන්න, නාන්න කරන්න, විනෝද වෙන්න බෑ. එහෙනම් මොකද වෙන්න ඕන? මේ වතුර ගමනාන්තයක් තියෙන්න ඕන. ගමනාන්තයක් තියෙනවා කියලා මෙන්න මෙහෙමයි පැහැදිලි වෙන්නේ. එතකොට මේ ගල, මේ කළුගල් කියන කොටස, මේ ගලේ මේ ස්වභාවදාම තියෙනවා ගෑනු පිරිමි කියලා දෙකක්. එතකොට අපේ මනුස්ස ලෝකේ මිනිස්සු අතර, සත්ත්ව ලෝකේ සත්ත්ව අතර, ගස් කොළන් අතර ගස් කොළන්, ඒ වගේම මේ පරිසරයේ හැමතැනම තියෙනවා ගැහැණු පිරිමි කියලා දෙකක් වෙන් වෙනවා. එතකොට මේ පොකුණ නිර්මාණය කරලා තියෙන්නේ ගැහැණු ගලක. ඒක හොඳට තේරුම් ගන්න.
මේ මම පෙන්නන වීඩියෝ එක හොඳට තේරුම් ගන්න. මේ ගැහැණු ගලක තමයි මේ පොකුණ නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ ගැහැණු ගලක පොකුණ නිර්මාණය කරාම දැන් පිරිමි ගලුයි ගැහැණු ගලුයි කියලා දෙකක් තියෙනවා. ඒගොල්ලෝ ඔයගොල්ලන්ට පහදලා දෙන්න පුළුවන්. හැබැයි ඒක පහදලා දෙන්න මෙහෙම චිත්‍රයකින් නෙමෙයි. තව ටික දවසකින් මම ඔයගොල්ලන්ට ගල් කෑල්ලකින්ම මම මේ දේ පෙන්නන්නම්. එතකොට මේ ගැහැණු ගලේ තියෙන විශේෂත්වය තමයි මේ ගැහැණු ගලේ තියෙනවා මෙන්න මේ විදියට ගල ඇතුළට පිටින් නොයෙකුත් දේවල් ඇතුල් කර ගැනීමේ මාර්ග. කියන්නේ මේවා සාමාන්‍ය විදියට පවසනවා නම් අපේ මේ ඇඟේ තියෙන මේ රෝම කූපයක් ගන්න තියෙන පුංචි සිදුරු වගේ මේ ගලේ තියෙන ඇතුළට ගමන් කරන ගමන් මාර්ග. මෙහෙම ඇතුළට ගමන් කරන ගමන් මාර්ග. එතකොට මේකෙන් ගන්නේ මොකද්ද? ඉරු රස්නේ ඇද ගැනීමත් එක්කම මොකද්ද කරන්නේ මෙයා පිට තියෙන ඔක්සිජන් කියන කොටසත් ඇද ගන්න. ඔක්සිජන් කියලා ඇදගත්තම මේ ගල ඇතුලේ සීත තත්ත්වයක් උදා වෙනකොට මොකද මෙයා කරන්නේ? දිගින් දිගට යනකොට මෙයා මොකද කරන්නේ? මෙයා ඇතුලේ ගොඩාක් සීතල තත්ත්වයක් හදා ගන්නවා. එහෙම සීතල තත්ත්වයක් හදා ගන්න මේ පොළොව ඇතුලෙන් මෙහෙම මේ ගල උඩට මෙන්න මේ විදියට නැවතත් ගමන් කරනවා. එතකොට මේ පොළොව දැන් ඔයගොල්ලෝ හිතා ගන්නකො මේ පොළොව කියලා. මේ පොළොව වුණාට පස්සේ මේ පොළොව මත තමයි ගල තියෙන්නේ. එතකොට මේ ගල වර්ධනය වෙන්න ඕන. ගල වර්ධනය වෙන්න ඕන නම් මේ ගල මේ මහ පොළොවට මුල් හා සමානව සම්බන්ධ වෙන්න ඕන. මේව සම්බන්ධ වෙන්න ඕන. එතකොට ගලේ මුල් අදින්නේ නෑනේ. එතකොට ගලේ මුල වෙන්නේ මොකද්ද? මෙන්න මේ විදිහට පොළොවේ තියෙන කොටස් ඇතුළට ඇද ගැනීම තමයි මේ ගලේ තියෙන මුල් කියන කොටස. හරිද? මේ දින්නේ මුල්. එතකොට මේ ගලේ මුල් තමයි. මෙහෙම ඉහළට ඇද ගන්නවා. එතකොට තමයි එයා මේ ගල ඇතුළේ ලොකු ප්‍රසාරණයක් වෙනවා, පීඩනයක් වෙනවා. එතකොට මෙයා මොකද වෙන්නේ? මේ පීඩනය වැඩි වෙන්න මෙයා ටික මෙන්න මේ විදියට විශාලත්වයක් පෙන්눔 කරන්න උත්සාහ කරනවා. එතකොට දැන් මේ ගලේ අපි දැන් මේක මෙහෙම කරගෙන යනකොට මෙතන තියෙනවා මේ ගලේ අපි මෙහෙම ගමන් අරගෙන දැන් මේ පොළොවෙන් එනවා ජල වාෂ්ප. එතකොට පොළොවේ තියෙන සෑහෙන ප්‍රමාණයක් අපි විද්‍යාත්මක හොයන් දිනනට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ නම් වලින් සඳහන් කරන්න බැරි රසායනික කොටස්, පෝෂණදායී කොටස් මේ මහ පොළොවේ තියෙනවා. ඒ කියන්නේ නම් වලින් සඳහන් කරන්න බෑ. ඒවා කවදාකවත් නම් වලින් කියලා විවර කරන්නත් බෑ. මට පුළුවන් එක නම් දාලා කියන්න. නමුත් ඒවා කියලා ඉවර කරන්න බෑ. ඉතින් ඒකින්ද මේ ගලට අවශ්‍ය කොටස් මෙහෙම ඉහළට ගමන් කරනකොට මෙතනින් ඔක්සිජන් ගන්නකොට මේ දෙන්න මේ ඇතුලේ මේ ගල ඇතුලේ එකතු වෙලා මොකද්ද කරන්නේ? මේ ගල ඇතුලේ එකතු වෙලා මවකගේ ඒ කියන්නේ දරුවෙක් හම්බෙච්ච මවකගේ පියවුරක් මෙන් මේ ගල ඇතුලේ ජල වාෂ්ප නිෂ්පාදනය වෙනවා. සීතල වැඩි වෙනකොට මේ ගල ඇතුලේ යම්කිසි ජල වාෂ්ප ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවා. එහෙම නිෂ්පාදනය වෙනකොට මෙන්න මේ වගේ පුංචි ඩොට් වගේ මෙන්න මෙහෙම මේ ගලේ තියෙනවා පුංචි සිදුරු. ඒක ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන් මට ගල් කෑල්ලක් ගත්තොත් මෙන්න මේ විදිහට පෙන්න. නමුත් සිදුරු නෙමෙයි තියෙන්නේ. ඒක තියෙන්නේ වීදුරු කෑලිය හා සමාන දිලිසෙන ස්වභාවයේ කෑලි තියෙන්නේ. එතකොට ඒක සිදුරක් තමයි. සිදුරක් වුණාට අපිට මේ පෑනක් දාන්න, පැන්සලක් දාන්න, ඉරට්ටක් දාන්න සිදුරක් නෙමෙයි. මේ අපි දැන් මේ පැත්ත පේන වීදුරුවක් වගේ එකක් තමයි තියෙන්නේ. එතකොට මේක දිගේ තමයි මේ නිෂ්පාදනය වෙන කිරි කියලා කියන වතුර මේ ගලේ එළියට එන්නේ. එතකොට මෙහෙම එළියට එනවා. එළියට ඇවිල්ලා මේගොල්ලෝ ඔක්කොම එළියට එන්න මෙතනින් අර අපේ ඇඟට දාඩිය දානවා වගේ මේ ගල මතු පිට මෙහෙම දාඩිය දානවා. දාඩිය දානවනේ මෙහෙම දාඩිය දානවා. එතකොට මෙහෙම දාඩිය දානකොට මෙතන දාඩිය ඕනාට වැඩි වෙනකොට මෙහෙම පල්ලහාට ගමන් කරනවා. එතකොට මෙතන දාඩිය බිඳුවට එකතු වුණාම දාඩිය බිඳුව ලොකු වෙනවා. ඊට පස්සේ එතනින් පල්ලහාට එනකොට මෙතන දාඩිය බිඳුවට ලං වෙනවා. එතකොට තවත් ටිකක් ලොකු වෙනවා. එහෙම ඊට පස්සේ මෙතන දාඩිය බිඳුව වෙනවා. තවත් ටිකක් ලොකු වෙනවා. ඊට පස්සේ වතුර බිඳුවක් හා සමානව ටිකක් ලොකු වෙනවා. එතකොට වැහි බිඳුවක් වගේ ලොකු වෙනවා. එතකොට මෙහෙම මේ ඔක්කොම එකතු වෙනකොට සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට ගලාගෙන යන්න පුළුවන් ජලපාරක් වගේ හැදෙනවා. එතකොට දැන් මේක මේ රජ්ජුරුවෝ මේක හදලා තියෙන්නේ කොහොමද? මෙන්න මේ ගලේ කපනවා හදනවා වැවක්. මේ ගලේ හදනවා වැවක්. වැවක් හදුවාට පස්සේ මේකට අපි වතුර එකතු කරන්න ඕනේ නැහැ.
පරිසරය හොඳ පෝෂණදායී නම් පරිසරය හොඳ ශක්තිමත් නම් පරිසරය හොඳට පැහැදිලිව තියෙනවා නම් හොඳ ජල වාෂ්ප ප්‍රමාණයක් ගමන් කරනවා නම් අපි මේ ගලේ හදන මේ පුකුණට අපි වතුර දාන්න ඕනේ. ක්‍රමානුකූලව මේගොල්ලෝ මොකද කරන්නේ පිටට දාන මේ කණ්ඩි. එතකොට මෙහෙම වැව කැපුවම කණ්ඩිය දිනවනේ. දැන් මේ වගේ වැව කැපුවම මේ කණ්ඩිය දිනවා. මේ කණ්ඩියෙන් අර අපේ ලිඳේ කණ්ඩිය වගේ මොකද්ද කරන්නේ මෙන්න මෙහෙම ජල බින්දු වැවට එකතු වෙන්න පටන් ගන්නවා. වැවට මෙහෙම එකතු වෙන්න පටන් ගන්නවා. මේ පැහැදිලිව හොඳට පැහැදිලිව අහ ගන්න. එතකොට මෙහෙම එකතු වෙන්න පටන් ගත්තට පස්සේ මේක මොකද කරන්නේ අර අපේ ලිඳේ වතුර පිරෙනවා වගේ දවාලට වැඩිය රැට ඉක්මනට මේ ජල බින්දු එකතු වෙනවා. එතකොට සමහරටකදී වතුර අඟලක් එකතු වෙන්න පුළුවන්. පළවෙනි දවස් දෙවෙනි දවස් අඟල් දෙකක් වෙන්න පුළුවන්. තුන්වෙනි දවස් අඟල් පහක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ක්‍රමානුකූලව වතුර එකතු වීමත් එක්ක මේ ගල ඇතුලෙන් මෙහෙම වේගවත්ව ඔක්සිජන් ඇදලා ගන්නවා. මේ ගල ඇතුලෙන් වේගවත්ව පොළොවේ තියෙන රසායනික කොටස් ඇදලා ගන්නවා. මොකද මෙතන යම්කිසි කොටසක් නිර්මාණය වෙන හින්දා ඒකොල්ලෝ අතර තියෙන බැඳීම තවදුරටත් වැඩි වෙනවා. එහෙම වැඩි වෙනවා. එතකොට මෙහෙම වැඩිවීමේදී බිංදු 10ක් වැඩිච්ච එක මේකේ වතුර එකතු වීමත් එක්ක බිංදු 100ක් වැටෙන්න පටන් ගන්නවා. බිංදු 100 බිංදු 10 වෙන්න පටන් ගන්නවා. 10 1500 වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කඳුලක් මෙන් මෙහෙම දිගට ගලන්න පටන් ගන්නවා. නොනවතී ගලන්න පටන් ගන්නවා. මේකට පරිසරය අත්‍යවශ්‍යයි. මේ වැවේ වතුර තියාගන්න අත්‍යවශ්‍යයි. එතකොට මොකද්ද වෙන්නේ? මේකේ වතුර පිරෙන්න පටන් ගන්නවා. එතකොට මේ වතුර පිරීමත් එක්ක මේ ගලේම නැවතත් තියෙනවා තවත් ඒව මම ඔයගොල්ලෝ ගල් කෑලි වලින් පෙන්නන්නම්. තවත් තියෙනවා මේ ගලේ අපද්‍රව්‍ය පිටවීමට කියලා මෙන්න මෙහෙම පල්ලහට ගමන් මාර්ග. එතකොට මොකද්ද කරන්නේ? මේකේ දැන් මේවැයන් පෝෂණය වෙනවා. පෝෂණයේ ඝනත්වය වැඩි වෙනවා. ඊට පස්සේ මේ අපද්‍රව්‍ය පිට කිරීම කියලා මෙන්න මෙහෙම මේ පාරක් දිගේ මේ ගලෙන් මේ පොළොවට එතකොට මේ පරිසරයට අපිට යම් දෙයක් පිට කරනවා. එතකොට පරිසරයට පිට කරනවා සීතල. එතකොට ඒ කියන්නේ සීතල කියන පරිසරයේ ඝනත්වය හැදෙන්න පිට කරනවා. එතකොට පොළොවට පිට කරනවා පොළොවේ තියෙන ජල, ඒ කියන්නේ පොළොවේ ජලය. එතකොට පොළොවට අවශ්‍ය මේ හෝමෝන කොටස් ඒවා පිට කරන්න පටන් ගන්නවා. එතකොට මොකද්ද වෙන්නේ? මේ එකතු වෙන වතුර නිතරම හොඳ පිරිසුදුභාවයෙන් තියෙනවා. මොකද ගලෙන්ම මෙහෙම අරගෙන දෙනවා. මේ එතනින් ගලෙන්ම අරගෙන දෙනවා. ගලේම මෙතන එකතු වෙනවා. එතකොට ගලෙන්ම මේ අනවශ්‍ය දේවල් පිට කරනවා. එතකොට අපිට මෙතන කිසි ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ. එතකොට මොකද්ද වෙන්නේ? අපිට වරුසාවක් වහිනවා, මහා විශාල වරුසාවක්. එතකොට මේ වරුසාවක් වහිනකොට මොකද්ද වෙන්නේ? වතුරට අපිට අර මං කිව්වා වගේ වැයි බින්දු වැටිලා මේකේ අර ඇසිඩ් එක එකතු වෙනවා. එතකොට ඇසිඩ් එක එකතු වුණාට මේ වතුරට ලොකු හානියක් වෙන්න විදියක් නැහැ. මොකද මේ දෙන්න මේ වතුරට අනවශ්‍ය වැඩි දේවල් ඔක්කොම අරගෙන පිටතට ගමන් කරනවා. එතකොට මේ වගේ එකක් දෙකක් නෙමෙයි ගොඩක් තියෙනවා. මේ වගේ ගොඩාක් තියෙනවා පිටට ගමන් කරන්න. එතකොට එහෙම ගමන් කරගෙන යනකොට මොකද්ද වෙන්නේ? මේ වැවේ සදාකල් වතුර බොහොම පෝෂණදායී, හොඳ පුෂ්ටිමත්, හොඳ පැහැදිලි වතුරක් අපිට තියෙනවා. අපි කියනවා සාමාන්‍යයෙන් පිරිසිදුයි කියනවා නම් වැඩිම පිරිසිදුකමක් තියෙන වතුර කළු ගලේ තියෙන වතුර තමයි කියලා. එතකොට දැන් මේක මම මේ ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නේ මේ දඹුලු ගලේ මේ මොකද්ද? එතකොට සීගිරි ගලේ පිහිටලා තියෙන මේ වැව ගැන තමයි. එතකොට මේක පුදුමයක් කියලා මම මේ වීඩියෝ වලත් බලලා තියෙනවා. මේක පුදුමයක් නෙවෙයි. මේක ඇවිල්ලා වියලා මනස හොඳට දියුණු කර ගන්න පුළුවන් නම්, මානසික දැක්මෙන් මේ ස්වභාවතාවම අඳුන ගන්න පුළුවන් නම් මේක මේ ලෝකේ පුදුම වෙන්න දේවල් නැහැ. ඒකින්ද මේ හැම දෙයක්ම අපිට පහද ගන්න පුළුවන්. ඒ එතනින් එහෙම යනකොට මම ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා. මම ඕගොල්ලෝ එක්කන් ගෙන යනවා. දැන් මේ පොකුණ ගැන මේ වගේ කියා දුන්නා වගේ. ඊට පස්සේ මම එක්කන ඕගොල්ලන් ශ්‍රීපාදයට එක්කන් ගියාම ශ්‍රීපාද කියලා කියන්නේ දැන් ශ්‍රීපාද මෙහෙම කන්ද දිනවා. මේ කන්දේ මේ පැත්තේ එක ගඟක් බහිනවා, මේ පැත්තේ එක ගඟක් බහිනවා, මේ පැත්තේ එක ගඟක් බහිනවා, මේ පැත්තේ එක බහිනවා. මේ ප්‍රධාන ගංගා හතර කියන්නේ මේ ලංකාවට ආවේනික වුණ ප්‍රධානම ගංගා හතර මහවැලි, කැලණි, කළු වලවේ කියන නමෙන් මේ කියමින් මහා විශාල ගංගා හතරක් පහළට බහින. එතකොට මේ පහළට බහින ගංගා හතරට කොහෙන්ද වතුර? එතකොට මේ අපි කියනවා
200ක් 500ක් 1000ක් උසයි කියලා. එතකොට මෙතනට කොහෙන්ද වතුර? මේ ගලට කොහෙන්ද වතුර? අපිට මේ දැන් ලිඳක් අපි දැන් මේ මතු පිට පොළවේ ලිඳක් කැපුවොත් දැන් අපිට ලිඳක් අඩි 50කට වැඩිය කපන්න වෙලා තියෙනවා. එතකොට මේ ගල උඩට කොහෙන්ද වතුර? එතකොට මේ ගංගා හතරට කොහෙන්ද වතුර? අද වෙනකොට මේ ගංගා හතරේ යම් කිසි වතුර ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. වතුර බැස්මක් නැති වෙලා තියෙනවා. එතකොට මොකද්ද මේ වෙලන්නේ? පරිසරය අවශ්‍යයි. පරිසරයේ හොඳ පැහැදිලිතාවයක් අවශ්‍යයි. මොකද මේ ගමනාන්තයේ පරිසරය අත්‍යවශ්‍යයි. එතකොට ඒ වගේ මේ පරිසරය පැහැදිලි කරගෙන පරිසරය අඳුනගෙන යන්න ඕන. ඉතින් මේ වැවට මේ ශ්‍රීපාදයට එතකොට දඹුලු ගලේ මෙහෙම ගල තියෙනවා. එතකොට මේ වතුර බින්දුව මෙතනට එනකන් උඩට යනවා. උඩට ගිහලා මෙතනට වැටෙනවා. කොහොමද මේ වතුර බින්දුව මෙතනට වැටෙන්නේ? ඇයි මෙතනට වතුර බින්දුව වැටෙන්නේ කියලා. එතකොට මේ ගල ඇතුලේ තියෙන විපර්යාසය ඕගොල්ලන්ට දකින්න පුළුවන් වෙනවා. මේක පුදුමයක් කියලා ඉන්න නෙමෙයි. මේක දකින්න පුළුවන් වෙනවා. ඒකින්ද මේ වැවේදී මේ සීගිරි ගලේ තියෙන්නේ වැහි වතුර නෙමෙයි. මේ සීගිරි ගලේ තියෙන්නේ නියම සබහාදාමෙන් මහ පොළොවෙන් ඉහළට ගන්න වතුර. එතකොට සබහාදාමේ පරිසරයෙන් මේ වතුරට ගස් කොළන් වල කොටස් කොහොමද එකතු කරන්නේ? ගස් කොළන් වල කොටස් එකතු කරන්නේ මෙන්න මේ වගේ ගල මේ පොළොවට යට වෙලා නම් මේ හරියක් ගල මේ ප්‍රමාණයක් පොළොවට යට වුණා නම් මේ හරිය තියෙන්නේ උඩ. එතකොට පරිසරයෙන් මෙයා ඇදලා ගන්නවා මේ පරිසරයේ තියෙන ගස් වලින් පිට කරන අපද්‍රව්‍ය. මේ අපද්‍රව්‍ය තමයි මේ පෝෂණය වෙන්නේ තව කෙනෙකුට. මේ විදිහට ගස් වලින් පිට කරන අපද්‍රව්‍ය. එතකොට මොකද්ද මෙයා කරන්නේ? මෙයා ඇදලා ගත්තට පස්සේ මෙයා මේක අරගෙන ගිහිල්ලා මෙයා මෙතනින් මෙහෙට වීසි කරනවා. කොහෙටද වීසි කරන්නේ? මේ අපි හාරලා දින වැවට ගල දන්නේ නැහැ වැවක් හාරලා කියලා. නමුත් අර මවකගේ පියවරට කිරිරනවා මෙන් මේ ස්ථානට ඇවිල්ලා මෙයාට මෙතනින් එහාට යන්න නැහැ. ඉඩක් නැති හින්දා මෙතනින් එහාට සම්බන්ධතාවයක් නැති හින්දා මෙයා මෙතනින් එළියට දානවා. එළියට දැම්මට පස්සේ ඕගොල්ලෝ දන්නවද මේ වැවේ මේ පරිසරයේ තියෙන ගස්වල තියෙන පෝෂණය පවා මේ වැවට එකතු වුණා කියලා. මෙන්න මෙහෙමයි වැවට එකතු වෙන්නේ. එතකොට රජ්ජුරුව මේ වැවේ නානකොට ලෙඩ දුක් හොඳ වෙනවා. එතකොට සුවපාසුභාවය වතුර වල තියෙන ඝනත්වය එතකොට මේ හැමදේම මෙතන පැහැදිලි වෙනවා. එතකොට ඒකින්ද මම කියන්නේ අපි හරි දැනුමක් සමාජයට හරි විදියට පහද ගන්න ඕනේ. ඒකින්ද මගේ channel එක මගේ මේ විශ්වයේ හඬ කියන channel එක බලන්න. විශ්වයේ හඬ කියන channel එකට ඕගොල්ලෝ මුල් තැන දෙන්න. දීලා විල ඕගොල්ලෝ බලන්න මේ මොකද්ද වෙන්නේ මොකද්ද මේ කියන්නේ කියලා. ඒකින්ද මෙතනින් එහාට මම දාන වීඩියෝ එක ඕගොල්ලන්ට සිරීපාදෙන් වතුරේ එන්නේ කොහෙන්ද? දඹුලු ගලෙන් කොහොමද මෙහෙම යන්නේ? එතකොට ගලකටම අනිවාර්යයෙන්ම මේ කළු මේ විශාල එතකොට අපේ මිනිස්සයා මුලින්ම මේ ස්වභාදාම අඳුන ගන්න වානර ජීවිතේ මේ කළු ගල් ලෙනක්. ඒ කියන්නේ ගල් ලෙනක් කියලා තමයි නිර්මාණය වෙන්නේ. මේම ගලෙන් නිර්මාණය වෙච්ච මේ වගේ කුහරයක් වගේ ගල් ලෙනක තමයි මේ ජීවත් වුනේ. එතකොට ගල් ලෙනක ජීවත් වෙන්නේ වරුසාවට තිබෙන හින්දා නෙමෙයි. මේ කළු ගලේ ඒ තරම් බැඳීමක් තියෙනවා. කළු ගලෙන් ඒ තරම් මේ පරිසරයේ දේවල් ළඟා කරගන්න. එතකොට සාමාන්‍ය උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ ලෝකේ විශාලත්වය වැඩි වුණාට කළු ගල පොඩි වුණාට මනුස්ස ශරීරයේ විශාලත්වය වැඩි වුණාට S2 හරි පොඩි. S2ත් එක්ක සංසන්දනය කරලා බලනකොට මනුස්ස ශරීරයත් එක්ක S2 සංසන්දනය කරනකොට S2 හරි පොඩි. නමුත් මේ ලෝකේ තියෙන ඕනම දෙයක් ඇඟට අරන් දෙන්නේ කවුද? S2. එතකොට මේක දැන් අහුවම තව කෙනෙක් මට කියන්න පුළුවන් S2 නැති මිනිහා කොහොමද මේ ලෝකේ තියෙන ඇඟට ගන්නෙ කියලා. ගන්නවා. එතකොට මේ මාංශ පේශීන් අතරනුත් ගන්නවා. මොකද S2 ගේ තියෙන සංවේදීතාවය මාංශ පේශීන් අතරට ලං කරනවා. එහෙම නැත්නම් කන් දෙකට ලං කරනවා. එතකොට මේ කොහෙන් හරි මේ පරිසරයේ තියෙන සංවේදීතාවය අනිවාර්යෙන් ගන්න ඕන. නැත්නම් මනුස්සයන මේ සබහාදාම ජීවත් වෙන්න බෑ. ඒ අපි ජීවත් වෙනවා හා සමාන මේ කළු ගල මේ ගහකොළ මේ සතස්විප මේ කඳු මුදුන් සියලු දේ නිර්මාණය වෙනවා. ඉතින් ඒකින්ද මේ කන්දක් කියන්නේ මොකද්ද? මේ කන්දකින් පිරිමි කන්ද කොයි එකද? ගැහැණු කන්ද කොයි එකද? දැන් අපි ඕගොල්ලෝ බලන්න ලොකු කන්දක් තියෙනවා. ලොකු කන්දක් තිනකොට ඒ කන්දට යටින් දිය උල්පත් ගලනවා. එතකොට කන්දට යටින් දිය උල්පත් ගලනවා. අපි ඒ උනා ලිඳක් කැපුවොත් අඩි 5ක් 6ක් 7ක් 10ක් 15ක් ලිඳ කපනවා. නමුත් කන්ද යටින් කන්ද පතුලෙන් වතුර ගලනවා. ඒ වතුර තමයි අපිට ඇලට දොලට එකතු වෙන්නේ. එතකොට එහෙම එකතු වෙන්න මේ කන්දට වතුර කොහෙන්ද? කොහොමද මේ කන්දේ වතුර නිර්මාණය වෙන්නේ? එතකොට මේ දේවල් ඕගොල්ලන්ට පහද ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒකින්ද ලබන වීඩියෝ එකේ මම ශ්‍රීපාදේ ගැන ඕගොල්ලන්ට ගඟක් වෙන්නේ කොහොමද? මේක ආගම් ભેදයක් නෑ, ජාති ભેදයක් නෑ. එහෙම නැතුව අපි කවුරුත් මේ දැනුම හඳුනා ගන්න එක තමයි වටින්නේ. ඒකේ තමයි ඕගොල්ලන්ට කියන්නේ මගේ මේ
channel එකට පොඩ්ඩක් ඇතුල් වෙලා ඕගොල්ලෝ හොඳින් හොයලා බලලා මට මේකේ උදව් කරන්න මම මේකේ ඕගොල්ලන්ට මේ සමාජයේ සාමාන්‍ය ගියොත් කවුරුක්වත් නුදුන්න දැනුමක් මං ගහක තියෙන ගහක් ඇතුලේ ගෙඩියක් හැදෙන්න නිර්මාණය වෙන්න ඕන ඒ ක්‍රම මොකද්ද මේකේ වෙන්නේ මෙහෙම කොහොමද වෙන්නේ ඇයි මෙහෙම වෙන්නේ කියලා බව මේ සියලු දේ ඕගොල්ලන්ට පහදලා දෙන්න. ඉතින් ඒකින්ද මම කියන්නේ තවත් වතාවක් මගේ මේ channel එක subscribe කරලා share කරලා ලංකාව ඇතුලේ ලොකු ඉඩක් මට අරන් දෙන්න. අරන් දීලා මට ඕගොල්ලෝ බලන්න මම මොකද්ද කරන්න කියලා මට ඒකට උදව් කරන්න කියලා මම ලබන වීඩියෝ එක දෙන්න බලාපොරොත්තු වෙයි මම මේ වීඩියෝ එක ඕගොල්ලන්ට දෙනවා.